අදත් ඔයාලා ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔන්න මම අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා බලන්න ආවා. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ලස්සනම ඇඳුම් ගොඩාක් තියෙන ලාභෙටම ගන්න පුළුවන්. තොග වශයෙන් ගන්නවා නම් තවත් මිල අඩුවට දෙන තැනක් තමයි අද මම ඔයාලට හඳුන්වලා දෙන්නේ. මේ තමයි මහරගම. ඉතින් ඔයාලා අපි කවුරුත් දන්නේ මහරගම තමයි මේ තියෙන්නේ. ඉතින් මේ ගවුම් වල මිල මම ඔයාලට පහතෙන් සටහන් කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඒකත්. ඒ වගේම මගේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳෙන්න කියලා ආරාධනා කරන ගමන් අපි ඉදිරියට යන්. ඉතින් මේ ගවුම් හිම තියෙනවා නේද? බලන්නකො හරිම ලස්සනයි. මේව හරිම ලාභයි. රුපියල් මේ බලන්න මේ ඩෙනිම් කලිසම් රුපියල් 1000යි. එයාලා කිව්වා තොග වශයෙන් ගන්න නම් රුපියල් 100ක් 150ක් අඩු වෙනවා කියලා. මේ බ්ලවුස් එම හරිම ලාභයි අනේ මෙව්ව නම් මේ ගවුම් එහෙම තියෙනවා නේද රුපියල් 800යි 550යි 650යි ඔය ගණන් වලට තමයි යන්නේ. මේ මං කියන හැම එකකම මිල තොග වශයෙන් ගන්නවා නම් ඒ කියන්නේ කෑලි 6කට වඩා ගන්නවා නම් මෙයාලගේ තව රුපියල් 100ක් 150ක් 200ක් අඩු වෙනවම තමයි. ඉතින් මං ගියපු වෙලාව ඉතින් මං ඔයාලට කියන්න මං ටිකක් පරක්කු වෙලා තමයි ගියේ. මම යනකොටත් ඉතින් ඉවරයි. ඔය ඉතින් අතරින් පතර ටිකක් තමයි මං අරගෙන ආවේ. මේ ටී-ෂර්ට් තියෙනවා නේද? හරියම ලස්සනයි. රුපියල් 450යි 350යි තමයි එව්වා. රුපියල් 230ටත් මෙතන රෙදි තියෙනවා. මේ ගවුම් හරිය ලස්සනයි. ඉතින් බිස්නස් කරන කෙනෙකුට නම් කියාපු තැන තමයි රුපියල් 650යි එතන තියෙන එල්ලලා තිබ්බ ගවුම්. ඉතින් ඔයාලගේ වටිනා ලයික් එකයි කමෙන්ට් එකයි දාන්නත් අමතක කරන්න එපා. මගේ වීඩියෝස් හොඳයි කියලා හිතෙනවා නම් තව කෙනෙකුට බලන්න බෙදා හරින්නත් අමතක කරන්න එපා. මගෙත් එක්ක එකතු නොවි මගේ වීඩියෝ බලන කෙනෙක් ඉන්නවා නම් ඉතින් මම ආරාධනා කරනවා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා. මේ බලන්නකො ලස්සනම ඩෙනිම් කලිසම් වගේක් ඇවිල්ලා තියෙනවා. මම එයාගෙන් අහනකොට එයා කිව්වා ඒව රුපියල් 850යි කියලා. මේ සායවල් තියෙනවා නේද රුපියල් 400යි. මේ බලන්නකො ලස්සන ඒ වගේ. ඉතින් බිස්නස් කරන්න දැන් ළඟ එන සිංහල අලුත් අවුරුදු වලට බිස්නස් කරන්න එහෙම ඉන්නවනම් ඔන්න මම අයිඩියා එකක් ඔයාලට දුන්නා. මේක බලලා ඔයාලට පුළුවන් හොඳ ආදායමක් ගන්න. මේ පොඩි අයගේ ගවුම් තියෙනවා නේද රුපියල් 450යි 600යි තමයි උතන තියෙන ගවුම්. එතන අර පොඩි ගවුම් තමයි 450 ලොකු ඒවා 600යි 650යි. ඇත්තටම ඉතින් අපි අර ලොකු කඩවල වලට ගිහිල්ලා රුපියල් 2000යි 2500යි කියලා ගන්න ඇඳුම් නේද මේ කියලා හිතෙනවා මෙතෙන් ගියාම. මේකට යනවා නම් උදේම යන්න ඕනේ. නැත්තම් ඉතින් ඉවර වෙනවා. මොකද තොගේටනේ ගොඩාක් දුරට යන්නේ. මේ ටවල් තියෙනවා නේද? මේ ටවල් වල ප්‍රයිස් එක තමයි මම මේ දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඇඳ ගන්න පුළුවන් සයිස් එකට තියෙනවා සරමට වැඩිය චුට්ටයි කොට මෙව්වා. ඉතින් එයා ඔය ගණනුත් එක්ක තමයි මට කියන්නේ මේක මේ ගාන මේක මේ ගාන කියලා තමයි ඔය කියන්නේ. වැඩිම ටවල් එකේ ගානුනේ රුපියල් 650 තමයි. මේ තියෙන ඉතින් මහරගම දැන් අපි යනවනේ මහරගමට ගිහිල්ලා මේ රේල් පාරෙන් ඇතුළට ගියාම තියෙන කඩ ටික තමයි මම ඔයාලට පෙන්නන්නේ. මොකද අනිත් ඒවා ඉවර වෙලා. මෙන්න මේ පෙන්නන ගවුම් තියෙනවා නේද රුපියල් 500යි. ඔය ඊට එහා පැත්තේ පේන කලිසම් වගේක් තියෙනවා නේද රුපියල් 400යි. ඒ ඔක්කොම එහෙම තමයි රුපියල් 500යි 400යි තමයි එතන තියෙන සේරම. ඔන්න මම ඔයාලට කඩයක් ඇතුළට මම එක්කන් යන්නම්කෝ. මේ බලන්නකෝ. මේ කඩේ තියෙන සේරම ಜಾති රුපියල් 400යි. ඔය එකක් ගන්නව නම් මිල තමයි දාලා තියෙන්නේ හොඳේ. ඉතින් ඔන්න නංගිලා මල්ලිලා අක්කලා අයියලා හැමෝටම මම ආරාධනා කරනවා බිස්නස් එකක් කරන්න නම් මේ අලුත් අවුරුදු සමයේ ඉස්සරහට එන ඔන්න ඔයාලට අයිඩියා එකක් ගෙනවා. මම තව ඔයාලට විශේෂ දෙයක් කියනවා මගේ වීඩියෝ එකේ අවසානයේදී කොහොමද මේව ගන්න කියන එක.
මෙතන මේ බතික් ගවුම් තියෙනවා. මේවා පෞද්ගලිකව මම දන්න විදිහට 2300ක් තමයි වෙන්නේ. ඒ වුණාට මෙතන මම දැක්ක බෝඩ් එක ගහලා තියෙනවා 1000යි කියලා. ඔයාලට මං කියන්නම්කෝ දැන් ඔයාලා බිස්නස් කරන්න රෙදි ගන්න එනවනේ. ඔයාලට මේ මං හැම එකෙම ගණන් කියන්න ඕනේ මේ තියෙනවනේ ගණන් ඔයාලට පේනවනේ නේද? ඉතින් මං ඔන්න මගේ කතාව කියන්නම්කෝ. දැන් මෙයාලා අපිට කියනවා දැන් මම ගියේ සඳුදා. ඔයාලට මං කියනවා සඳ යන්න එපා. මොකද සඳ යන්න එපා කියන්නේ මෙයාලා මට කිව්වේ උදේ පාන්දර 4 වෙනකොටවත් මෙතන ඉන්න ඕනි කිව්වා බිස්නස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට ඇඳුම් ගන්න නම්. මෙතන මේ තියෙන ඩෙනින්නේ මේ ඩෙනිම් කෑලි 6 තමයි දෙන්නේ. තනි කෑල්ල දෙන්නේ නැහැ කිව්වා. රුපියල් 450 ඉඳලම 2000ට දක්වා මෙතන තියෙනවා. ඉතින් එයාලට තොග වශයෙන් ගන්නවා නම් තවත් අඩු කරලා ගන්න පුළුවන්. ඔන්න මං ඊටු ටිකත් ඔයාලට දැන් කියන්නම්කෝ. උදේ පාන්දර 4ත් 5ත් අතර මෙතෙන් එන්න ඕනේ කිව්වා. නැත්තම් මෙතන බිස්නස් කරගන්න ගොඩාක් කට්ටිය තොගේට අරන් යන්න එනවා කිව්වා. ඒකින්ද සඳර ගියාට වැඩක් වෙන්නේ නැහැ. මෙතන ගොඩාක් බිස්නස් වලට ප්‍රසිද්ධ දවස තමයි බදාදා. ඉතින් ඔයාලා යනවා නම් බදාදා දවසක් අල්ලලා යන්න. ඕක ඔන්න මං එයාලගෙන් අහලා තමයි කිව්වේ. මගේ මතයක් නෙමෙයි හොඳේ. මේ ලොකු ටවල් එක බලන්නකො රුපියල් 500යි. ඉතින් ඔයාලා දන්නවනේ මේ දවස්වල ටවල් එක ගාන කොහොමද කියලා. ඉතින් මේක රුපියල් 500යි කියන්නේ නිකන් වගේ නේද? ඔයාලා වටිනා ලයික් එකයි කමෙන්ට් එකයි දාන්නත් මට අමතක කරන්න එපා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔයාලගේ අදහස්. බලන්නකෝ ලස්සන පාට ඇඳුම් ලෝකයක් අනේ මෙතන නම්. ඔය උඩ පෙන්නන ඇඳුම් 450යි. මෙතන තියෙනවා ඔයාලට කියන්න අන්ඩර් ස්කර්ට් එහෙම තියෙනවා අන්ඩර් පෑන් අන්ඩර් ස්කර්ට් එහෙම තියෙනවා. අර හොඳම මැටීරියල් එකෙන් තියෙන අන්ඩර් ස්කර්ට් එක රුපියල් 210යි අනේ. මේ උස තියෙනවා හොඳට උස පාලල තියෙනවා. මේ මම පෙන්නන්නේ මේ ඈතින් පේන්නේ ඒව තමයි පේනෝනේ එක්කෙනෙක් ඇවිල්ලා අරගෙන යනවා ඒව. ඉතින් මේ ඒව හරි ලාභයි. ඊට පස්සේ අන්ඩර් පෑන් එහෙම හරි ලාභයි අනේ. රුපියල් 100යි 120යි මේ සාමාන්‍ය කකුල් තියෙන මේක යට කලිසා රුපියල් 100යි 120යි තමයි කඩේක 270යි 290යි නේ. ඉතින් සමහරලාට දැන් නම් ඒ ගානට නැහැ නේ 300 ගානකට දැන් තියෙන්නේ. මේ මං ඔයාලට තවත් කඩයක් පෙන්නනවා. මෙතන ලස්සන ඇඳුම් ගොඩාක් තිබ්බා. ඉතින් මං එතනින් සායක් ගත්තා රුපියල් 800යි. ඒ සාය මං හොඳ කඩේකින් ගන්නවා නම් 1900ක් 2300ක් වගේ වෙනවා. මේ ටී-ෂර්ට් තියෙනවා නේද? මේ ටී-ෂර්ට් රුපියල් 400යි 350යි ඒ ගණන් වලට තමයි යන්නේ. මෙන්න මේ ගවුම හරිම ලස්සනයි රුපියල් 800යි මේ ගවුම. ඉතින් ඔයාලට මං ආයෙත් මතක් කරනවා මගේ වීඩියෝස් හොඳයි නම් ඔයාලගේ වටිනා ලයික් එකයි කමෙන්ට් එකයි මට දාගෙන යන්. මේ වගේ ලස්සන තවත් වීඩියෝ එකකින් මම ඔයාලව හම්බෙන්න ඉක්මනටම එන්නම්. ඉතින් එතකන් ඔයාලා මගේ මේ වීඩියෝ එක ඉතුරු ටිකක් බලාගෙන යන්. සුබ දවසක් ඔයාලට. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් මම ඉක්මනින්ම ඔයාලා හම්බ වෙන්න එන්නම්.